right. අයිබෝන් ආදරණීය දේ පුතේ. හරි. ඔයාලට මම පැහැදිලිව ඇහෙනවද කියලා මැසේජ් එකක් දාන්න. චෙක් කරන්න. right. එහෙනම් අද ඔන්න උදේ සුපුරුදු උදේ හිමිදිරි පන්තිය පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. එතකොට හැමෝම කටුකොලයක් අරගෙන තමයි ක්ලාස් එකට කටුකොලයක් හරි කටු පොතක් හරි අරගෙන තමයි ක්ලාස් එකට එන්න ඕනේ. කටුකොලයක් හරි කටු පොතක් හරි අරගෙන තමයි ක්ලාස් එකට එන්න ඕනේ. right. හරි. එහෙනම් සුපුරුදු විදිහට අදත් උදේම හදනවා රටා තුනක්. රටා හුරු වෙන්න අදත් උදේට හදනවා රටා තුනක්. හරි. අදත් උදේම හදනවා රටා තුනක්. හරි. එහෙනම් කටු කොලේ හරි ළඟ තියෙන කටු පොත හරි අරගෙන රටාව මාත් එක්ක ලියා ගන්න. ලියාගෙන ඊට පස්සේ හිතන්න උත්තරේ කොහොමද එන්නේ කියලා හිතන්න. හරි. ඊට පස්සේ හිතන්න උත්තරේ කොහොමද එන්නේ කියලා හිතන්න. හරි. හරි. right. right. හැම ගානකටම හම්බෙනවා විනාඩි දෙකක් හම්බෙනවා. හරි. විනාඩි දෙකක් හම්බෙනවා. ඒ වුණාට ඇත්තටම ශිෂ්‍යත්ව විභාගෙට තියෙන විනාඩි කීයද ගානකට? ඇත්තටම පුතේ ශිෂ්‍යත්ව විභාගෙට තියෙන විනාඩි එකමාරයි. ඇයි අපි ප්‍රශ්න 40ක් ලියන්න ඕනේ. ප්‍රශ්න 40ක් ලියන්න ඕනේ. පැයෙන් ලියන්න ඕනේ. එතකොට ප්‍රශ්න 40ක් පැයෙන් ලියනවා කියන්නේ ප්‍රශ්න 40ක් පැයෙන් ලියනවා කියන්නේ අපිට ප්‍රශ්නයකට හම් වෙන විනාඩි එකමාරයි. හරි. මේ මාසේ මෙහෙම විනාඩි දෙකකට හදමු. ඊට පස්සේ ඊළඟ මාසේ නම් මේ මාසේනේ. ඊට පස්සේ ජූනි මාසේ නම් මම විනාඩි එකමාර ගානේ දෙන්නම්. ජූනි මාසේ නම් මම විනාඩි එකමාර ගානේ දෙන්නම්. හරි. එහෙනම් මේ මාසේ කමක් නැහැ ටයිම් එක හැදෙන්න. ඇයි ශිෂ්‍යත්ව පාස් වෙන්න දැනුම විතරක් තිබිලා නැද්ද? බෑ. ඇයි මේක තරඟ විභාගයක් නේ. ඒතර මම පන්ති වලත් කියලා තියෙනවානේ ලංකාවෙම 25000ක් පාස් කරනවා නම් අපේ ළමයි හොඳට වැඩ කරොත් තමයි මේ 25000 කට යන්නේ. හරි. එතකොට පන්තිම ළමයින්ට පාස් වෙන්න බැයිද? පුළුවන්. මොකක්ද හේතුව? පන්තිම ළමයි අර 25000 කට යන්න වැඩ කරන්න ඕනේ. වැඩ කරොත් පුළුවන්. හරි. නැතු ඉස්කෝලෙන් කීප දෙනෙක් තෝරනව නෙමෙයි නේද? මෙහෙම බෑ. හිතන්නකෝ දැන් ඉස්කෝලෙන් තෝරගන්නේ 10 දෙනයි. එහෙනම් අමාරුයි. වැඩිපුරම ලකුණු ගන්න 10 දෙනාට තමයි පාස් වෙන්න පුළුවන්. දැන් ශිෂ්‍යත්ව විභාගෙම ඉස්කෝල මට්ටමෙන්ද තෝරන්නේ නෑ. ඉස්කෝල මට්ටමෙන් මේ ලංකාවෙම තමයි තෝරන්නේ. ලංකාවෙම ලකුණක් දීලා කඩේම ලකුණක් දීලා මෙන්න මේ ලකුණට වඩා වැඩි නම් අන්න ඔයා පාස්. හරි. හරි. ඒක නිසා මේ මාස තුන හොඳට වැඩ කරොත් මේ මාස තුන ඉදේ ක්ලාස් එකට ඇවිල්ලා හරියට වැඩ කරොත් ඊට පස්සේ මොකද වෙන්නේ? ශිෂ්‍යත්ව පාස් වෙන්න අමාරු නෑ. හරි. රයිට්. එහෙනම් ඔන්න පළවෙනි රටාව මම දෙනවා. අද දවසේ හදන පළවෙනි රටාව මම දෙනවා. හරි. රයිට්. මාත් එක්කම ලියාගමුකෝ. මෙන්න මෙහෙම දෙනවා. 2යි 3යි පාවිච්චි කරලා. හරි. හත ගන්න. හරි. ඊට පස්සේ 1යි 4යි පාවිච්චි කරලා 15 ගන්න. ඊට පස්සේ 2යි 3යි පාවිච්චි කරලා 30 තැන හිතන්න. රයිට්. එහෙනම් ඔන්න විනාඩි 2 දෙනවා. හරි. වැඩ පටන් ගන්න.
ඉස්සෙල්ලාම chat එකේ හරියට උත්තර දාන 5 දෙනා මං කියනවා. හරි. තව තත්පර 30යි. දැන් හොඳට හිතන්න. හරි. රයිට්. වෙලාව අවසానයි. හරි. වෙලාව අවසానයි. බලමු chat එක පැත්තට ගිහිල්ලා. යසස්ත දාලා තියෙනවා. ඊට පස්සේ ෆෝන් එක නමක් ඉන්නවා. තිනුක දුවනි. හරි. සිහස්නා නෙහාර අනුසර චනුලි වාසුරු පාංචන සෙනුමි රයිට්. සමහර ගොඩක් නම් ෆෝන් වලින් ඉන්නේ. ඒ නිසා කිව්වේ නැත්නම් තමන්ගේ අනිස මගේ නම කිව්වේ නැහැ කියලා නම් ෆෝන් එකේ නමින් තමයි ඉන්නේ. හරි. හරි. ඒ නිසා ඔයාලගේ නම වෙනස් කරගන්න. හරි. ක්ලාස් එකට එද්දි නම වෙනස් කරගන්න පුළුවන්. හරි. කොහොමද රටාව එන්නේ? කොහොමද එන්නේ? හරි. දැන් කොහොමද හිතන්න ඕනේ? 2යි 3යි පාවිච්චි කරලා 7 ගන්න ඕනේ. ඊට පස්සේ 1යි 4යි පාවිච්චි කරලා 15 ගන්න ඕනේ. ඊට පස්සේ 2යි 3යි පාවිච්චි කරලා හිස් තැටෙන උත්තරේ හිතන්න ඕනේ. කොහොමද ගත්තේ? ගත්ත කෙනෙක් කියන්න බලන්න. ගත්ත කෙනෙක් කියන්න බලන්න. සර් 3 3යි 3න් 2ක් 7යි. very good. ඔන්න කියනවා බලමු. සර් 3 වරක් 3. 3 වරක් 3. 3 වරක් 3 9. නේද? ඊට පස්සේ 9 මේ ඉස්සරහ දෙක අඩු කරනවා 7යි. ඊට පස්සේ 4 16යි 16න් එකක් 15යි. එමයි 4 වරක් 4 16යි. ඊට පස්සේ 16න් එකක් අඩු කරනවා. උත්තරේ කීයද? ඔන්න 15 කියලා එනවා උත්තරේ. එහෙනම් වැඩේ හරි. මේ කරපු 15යි. දේම අන්න මේ කරපු දේම මේ දෙවෙනි රටාවටත් කරපුවාම උත්තරේ එනවා. එහෙනම් මෙතන 3 වරක් 3 3 වරක් 3 9යි. 9යි 2ක් 9න් 2ක් 7යි. නියමයි very good. right 7 ආවනම් හැමෝම දාගන්න හරියක් 7 තමයි උත්තරේ. 7 ආවනම් හැමෝම දාගන්න හරියක් 7 තමයි උත්තරේ. හරි රයිට් වෙලාව යන නිසා ඉස්කෝලේ යන්නත් ඕන නිසා අපි ඉක්මනට යන් දෙවෙනි ගානට. හරි දෙවෙනි එකක් දෙනවම රටාවක්. හරි බලමු හිතන්න බලන්න. හරි හරි ඊට පස්සේ දෙනවා 3යි 1යි 4යි 4යි 3 එතන 10. ඔන්න ඕක පාවිච්චි කරලා හදන්න.
34. හරි 34. හරි. රයිට්. ඔන්න රටාව දෙවෙනි රටාව. හරි. වටේ තියෙනවා ඉලක්කම් සෙට් එකක්. 2යි 4යි 6යි 5යි පාවිච්චි කරලා අත ගන්න. ඊට පස්සේ තියෙනවා 3යි 10යි 4යි 3යි පාවිච්චි කරලා 34 ගන්න. ඊට පස්සේ ওই තියෙන 5යි 1යි 20යි 2යි පාවිච්චි කරලා හිස් තැන හිතන්න. රයිට්. උදේ පාන්දර නිදිමත නැති වෙන්න. හරි. සුපිරි රටාවක් තියෙනවා හිතන්න. රයිට්. වෙලාව අවසానයි. chat එකේ දාන්න වාන්න උත්තර. සතිජ 28යි කියනවා. 27 28 28 ආපු අය කියන්න පුළුවන්ද 28 එන විදිහ? සතිජ පුළුවන්ද කියන්න? යසස්සක් දාලා තියෙනවා. දෙනුවන් 28 28 එන විදිහ කියන්න පුළුවන්ද? කියන්න. මට ආයෙ වෙන 2යි එකක්. 4යි 6යි 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 12යි 12යි 5යි 17යි. අයි කියන්න මට ආයෙ වෙන එකක්. කියන්න අය. 4යි 2යි 6යි සර් 4යි 2යි එකතු කරන්න 6යි. හා 6යි 6යි 12යි 6යි 6යි එකතු කරන්න සර් 12යි. හා 12යි 5යි 17යි. 12යි 5යි 17යි. හා එහෙනම් මේ විදිහට මෙහෙම කරන්න ඕනේ. 10යි 3යි එකතු කරන්න සර් 13යි. හරිද? 13ට 4ක් එකතු කරන්න සර් එතකොට කීයද? 17යි. 17යි 3යි උත්තරේ 20 වෙන්නේ එහෙම වුණොත් 34 නෙවෙයි. එහෙම නේද? එහෙම උත්තරේ එන්නේ මොකද්ද? එහෙම වුණොත් උත්තරේ එන්නේ 20. හරි. පළවෙනි එකට රටාව හරි. හැබැයි දෙවෙනි එකට රටාව වැරදි. එහෙම වුණොත් එහෙම බෑ. රටා කියන්නේ රූප සරහන් තුනක් තියෙනවා. පළවෙනි දෙකටම ගැලපුණොත් තමයි තුන්වෙනි එකටත් ඒක දාන්න පුළුවන්. රයිට්. හදපු අය ඉන්නවද? නැද්ද? එහෙනම් මම උත්තරේ කියනවා. රයිට්. හරි. එහෙනම් බලන් ඉන්න. මම ඉන්න මං හදන්න. මට ආවේ උත්තරේ 13. 13 කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඒකයි මම ඔය දෙන්නේ 28 කීප දෙනෙක්ම දාලා තිබ්බ නිසා මම කිව්වේ සර් රටාවක් දැම්මට තව ක්‍රම තියෙන්න පුළුවන් එකම රටාවට. උත්තර දෙකක් වෙන්නත් පුළුවන්. සමහර රටා එහෙම තියෙනවා. හරි? සමහර රටා එහෙම තියෙනවා.
හරි. බලන් ඉන්න. එහෙනම් ඔන්න පුතේ. හරි. එහෙනම් මේ ක්‍රමේ හරියන්නේ නැත. හරි. එහෙනම් මේ ක්‍රමේ හරියන්නේ රයිට්. මෙන්න ක්‍රමේ. හරි. මම බලනවා වටේ ඉලක්කම් ටික පාවිච්චි කරලා මැද 17 ගන්නත් ඕනේ. ඒ ක්‍රමේ මේ මැද එකට හරියන්නත් ඕනේ. ඒ ක්‍රමේ ওই මැද තියෙන එකට හරියන්නත් ඕනේ. හරි. දැන් බලන්න 17 ගන්න ක්‍රමයක්. හරි 17 වටේ ටික එකතු කරොත් 17 ආවනේ. දැන් බලමු දෙවෙනි රූප සටහනෙන් 34 ගන්න ක්‍රමයක්. දෙවෙනි රූප සටහන් දෙවෙනි රූප සටහනෙන් 34 ගන්න බලන්න. කොහොමද දෙන්නේ? බලන්න 34කට වටේ 7 එකතු කරාට වැඩක් නැහැ. එච්චර උත්තරයක් එන්නේ නැහැ. මම බලනවා නිකමට 34 කියන්නේ ටිකක් 40ට ළඟයිනේ. නේද? එතකොට එහෙම තමයි හිතන්න ඕනේ දැන්. අපි හිතන පළවෙනි පාරම අපට උත්තර එනවද? එහෙම වෙන්නේ නැහැ. හරි. මම මේ දෙන්න ಗುಣ කරලා බලනවා. 4 වරක් 10. කීයද උත්තරේ? 40යි කියලා එනවා. දැන් මං හිතනවා 40න් 34 ගන්න ක්‍රමයක්. එහෙමයි හිතන්න ඕනේ. හරි? 40න් 34 ගන්න ක්‍රමයක්. 3 වරක් 3 9යිනේ. 9ක් අඩු වුණොත් 34 වෙන්නේ නැහැ. හැබැයි මේ 3යි 3යි එකතු කරන්න කීයද? 3යි 3යි එකතු කරොත් 6යි නේද? දැන් අඩු කරලා බලන්න. අන්න 34 එනවා. දැන් ඔය ක්‍රමෙම බලන්න පළවෙනි එකට දාලා. ඔය ක්‍රමෙම බලන්න පළවෙනි එකට දාලා උත්තරයක් එනවද බලන්න. එනවද බලමු. 6 වරක් 4. 6 වරක් 4 කීයද? 24යි. දැන් අපි කරේ මේ දෙන්න එකතු කරපු එකනේ. ඒ දෙන්න අපි මොකද කරේ? එකතු කරා. මේ දෙන්න ගුණ කරා. එහෙමනේ කරේ. එහෙනම් 5යි 2යි එකතු කරන්න 7යි. දැන් අඩු කරලා බලන්න. කීයද? 17 නෙමෙයි 18 එන්න ඕනේ නේද? හරි. එතන 18 තියෙන්න ඕනේ. එතන කීයද හදාගන්න පුතේ ඔයාලා? ඔය හැමෝම හදාගන්න. එතන 10 නෑ හරි 10 තමයි. හරි. හරි නේද? හරිනේ? 24යි 24න් අත කරනවා මන්න. රයිට්. එහෙනම් දැන් එහා පැත්තේ උත්තරේ හිතන්න. එහා පැත්තේ උත්තරේ හිතන්න. කීය දෙන්නේ? එහෙනම් දැන් මෙන්න හරි අපි මේ දෙන්න ಗುಣ කරනවා 20 එකෙන් ಗುಣ කරන්න කීයද උත්තරේ 20යි ඊට පස්සේ මේ දෙන්න එකතු කරන්න 5යි 2යි එකතු කරන්න 5යි 2යි එකතු කරොත් උත්තරේ 7යි දැන් අඩු කරන්න 20න් 7ක් අඩු වුණාම උත්තරේ අන්න 13යි ලියා ගන්න හරි අන්න 13යි රයිට් ක්‍රමය තේරුණාද කොහොමද තේරුණා අත උස්සන්න සර් තේරුණා ගැටලුවක් නෑ නියමයි හරි රයිට් එහෙනම් අපි යන් ඊළඟ තුන්වෙනි රටාවට හරි තව රටාවක් හදලා කොහොමත් සර් උදේ ක්ලාස් එකේ රටා දෙකක්වත් විභාගෙ ළඟ වෙද්දි දැන් ඊළඟ මාසෙදී දැන් තුනක් හදනවා ඊළඟ මාසෙ දෙකක් විතර හදනවා ඊට පස්සේ වෙන ගණන් හදනවා හරි එතකොට ගණන් ටික හදා ගන්න පුළුවන් කොහොමත් හරි හරි වැදගත්ම වෙන්නේ ශිෂ්‍යත් විභාගේ පාස් වෙන්න මොකද්ද දැනුම වගේම වේගය බය නැතුව ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ හරි රයිට් එහෙනම් දෙවෙනි කවුරුත් හදලා තිබ්බේ නැහැ අපි යන් තුන්වෙනි එකට හරි දැන් දෙනවා රටාවක් මෙන්න මෙහෙමනේ අමුතු ගානක් දෙනවා හරි මම උත්තර තුනකුත් දෙනවා කවන්නේ 3 අඩු කිරීම 3 ඔයාලා දන්නේ බිඳුවයි කියලා නේද 6යිලු 6යි නම් 3 අඩු කිරීම 3 6යි නම් දැන් ඔයාලා දන්නේ බිඳුවයි කියලා නේ අමුතු විදිහ ගානක් හරි 4 එකතු කිරීම 5 ඔයාලා දන්නේ කීයද 9යි කියලානේ හැබැයි මම දෙනවා 21යි කියලා නම් හරිද එහෙම වුණොත් මේක හරියට බැලුවොත් වැරදි සර් කොහොමද මේ 4යි 5යි එකතු වෙලා 21 වෙන්නේ නෑ එහෙම වෙන්නේ මේ රටාවට වෙන්න පුළුවන් හරි නම් 5 ගුණ කිරීම 2 මම දෙනවා 50 නම් ඒ වුණාට සර් 5 වරක් 2 10යිනේ ඔව් 10යි තමයි හැබැයි මම රටාවට දෙනවා 5 ගුණ කිරීම 2 50ලු නම් 6 බෙදීම 3 උත්තරේ කීයද කියලා අහනවා උත්තර තුනකුත් දෙනවා ටිකක් අමුතු ගානක් නිසා උත්තර තුනකුත් දෙනවා හරි
උත්තර තුන දෙනවා. 14 12 දැන් ඔයාලා දන්නේ 6 3ෙන් බෙදුනොත් 2යි කියලානේ. මම 2යි කියන උත්තරේ දෙන්නේ නැහැ. 6 3ෙන් බෙදුනොත් 2යි කියලානේ දන්නේ. නෑ. මම දෙනවා මෙන්න මේ උත්තර තුන. හරි. රයිට්. හිතන්න බලන්න. මොකක්ද ඒ ගාන? අමුතු ගානක්. බලමු. ඒ කියන්නේ 3යි 3යි පාවිච්චි කරලා 6 ගන්න ක්‍රමයක් හිතන්න. හරි. එකතු කරලා හරි 3 ඉලක්කම් ගුණ කරලා හරි එහෙම. හරි. 3යි 3යි පාවිච්චි කරලා 6 ගන්න හිතන්න. ඊට පස්සේ 4යි 5යි පාවිච්චි කරලා 21 ගන්න හිතන්න. එතකොට 5යි 2යි මැද ගුණ කිරීමකුත් තියෙනවා. ඒකෙත් පොඩි උදව්වක් තියෙනවා. ඔය මැද තියෙන අඩු කිරීම, එකතු කිරීම, ගුණ කිරීම මේ වගේත් උදව්වක් තියෙනවා. ඒ උදව්ත් අරගෙන සියලු උදව් අරගෙන හිතන්න බලන්න. උත්තරේ අංකේ දාන්න. දොළහ කියලා කියනවා බලමු. ගවේෂණයේ දින්නේ රේණුකා කුමාරි කියන නමින් රයිට්. මේ මොකද්ද මට අහුන්නේ? කෙටි කෙටි අහුනේ. අය කියන්නේ. රයිට් වෙලාව අවසానයි. අපි බලමු උත්තර. අරන් තියනවා යසස්ත ගවේෂී ඊට පස්සේ ෆෝන් වල නමින් ඉන්නවා සත්තිජ චනුලි දෙනුවන් රයිට් බුවනි මලිත් රිවිනු කොහොමද මං අහනවා 12 එන්නේ කොහොමද 12 එන්නේ කොහොමද මං අහනවා 12 එන්නේ කොහොමද කාටද කියන්න පුළුවන් මට කියන්න පුළුවන්. එක්කෙනෙක් කියන්න බලන්න එක්කෙනෙක් 3 3 9යි සර් 3 වරක් 3 9යි ඔයාගෙන උඩ එකේ නේද 3 වරක් 3 9යිලු 9යි 3ක් 6යි 9න් ඊට පස්සේ 9න් අඩු කරනවා මෙන්න මේ 3 9න් අඩු කරනවා මෙන්න මේ 3 උත්තරේ එතකොට කීයද එන්නේ 6යි කියලා එනවා දැන් අපි දන්නේ 3 3න් 3 කඩනවාම 9 බිඳුවයි කියලානේ හැබැයි රටාවට එහෙම බෑ මෙයාගෙන් ගුණ කරනවලු 3 වරක් 3 9යි 9න් පිටපස්සේ ඉන්න 3 අඩු කරනවලු එතකොට 6යි very good එහෙනම් 4 වරක් 4 16ට 5ක් 21යි 21යි 16ට 5ක් කීයද 21යි 5 5 25යි 5 5 25යි 25යි 5 5 25යි 25 දෙකෙන් ගුණ කරලා 50යි 25 දෙකෙන් ගුණ වුණාම 50යි 50යි ඊට පස්සේ 6 වරක් 36යි හරි 36 3ෙන් බෙදුනම 36 3ෙන් බෙදපුවම 12යි බෙදුනම 12යි කියලා එනවා very good හරි 36 3ෙන් බෙදුනම 12යි කියලා එනවා right ලියා ගන්න බලන්න හදපු නැති ළමයි ලියා ගන්න
right? හරි. තව එක ගානක් හදමු. තව එක ගානක් හදමු. හරි. සර් මට මොනවත් පේන්නේ නැහැ. අනිත් අයට පේන්නේ නැද්ද පුතේ? ආන දැන් පේනවා. right. මට පේන්නේ නෑ. right. මෙන්න මන් දෙනවා මෙන්න මෙහෙම ගානක්. හරි. හරි. මන් දෙනවා හරි මල් පාත්තියක දිග එළමෙන් එහි පළල මෙන් තෙගුණයකි. ඒ කියන්නේ තුන් ගුණයක්. තුන් ගුණයකි. හරි. තුන් ගුණයකි. ඊට පස්සේ මල් පාත්තිය වටේට මීටරයෙන් මීටරයට හරි මීටරයෙන් මීටරයට හරි කණුවක් බැගින් හිටවනවලු. කණුවක් බැගින් සිටුවයි. හරි අපෙන් අහනවා ඔක්කොම කණු මුළු කණු 24යිලු. මුළු කණු කීයද? මුළු කණු 24කි. අපෙන් අහනවා පුතේ මොකක්ද දන්නවද? මල් පාත්තිය පැත්තක දිග අහනවා. දලා. මල් පාත්තිය පැත්තක දිග. තුන්. මයික් ඔෆ් කරන් බලන් ඉන්න හරි. දිග කීයද? මයික් ඔන් කරන්න chance දීලා තියෙන්නේ. උත්තර එහෙම දෙන්න ඕන නිසා ප්‍රශ්නයක් තිබ්බොත් ඒ නිසා ඉක්මනට මයික් එක ඔන් කරලා උත්තර අහලා ඔෆ් කරගන්න. හරි. ඔන්න ගාන. මොකද්ද ගාන? මල් පාත්තියේ. හරි. right. මොකද්ද ගාන? මල් පාත්තියේ දිග එහි පළල මෙන් 3 ගුණයයිලු. මල් පාත්තියේ දිග එහි පළල මෙන් 3 ගුණයයිලු. ඊට පස්සේ කියනවා මල් පාත්තිය වටේට මීටරයෙන් මීටරයට කණුවක් බැගින් හිටවනවලු. ඔක්කොම කණු 24යිලු. මල් පාත්තියේ පැත්තක දිග අහනවා. සර් ඔව්. අනේ ඒක තේරෙන්නේ නෑ. තේරෙන්නේ නැද්ද ඒක? කටුවටක් දාගන්න බලන්න right. මෙන්න මෙහෙම කටුවටක් දාගන්න. දිගයි පළලයි ඍජු කෝණාශ්‍රිකුත් ඇඳලා පොඩි උදව්වක් කරන්න. දිගයි පළලයි කියලා දාගන්න. දිගයි මේ පැත්ත පළල. එහෙම නේද? දිග පළලනේ. එතකොට තුන් ගුණයයිලු. හරි? පල්ලට වඩා 3 වෙන පල්ල පැත්තට එක බෝලයක් දැම්මොත් දිග පැත්තට බෝල 3යි. දැන් එතනින් පස්සේ හිතන්න. දිග පල්ල වගේ 3 ගුණයයිලු right. පොඩි වෙලාවක් දෙමු. හරි? පස්සේ කියලා දෙනවා බලන්න උත්සාහයක් දෙන්න බලන්න. බලමු අහන්නේ පැත්තක දිග හරි පැත්තක දිග අහන්නේ සුපිරි ගානක් හිතුවොත්